ඕකේ බොයිස් ඉතින් ඔයා මම ඉස්සෙල්ලා තිබුණු මේ මොකද්ද මම නම වෙනස් කරා. ඉතින් දැන් මගේ නම මේ YouTube එකේ තියෙන චිල් විත් දේශාන් කියලා. ඉතින් මේකේ ෆ්‍රී ෆයර් වීඩියෝ විතරක් නෙමෙයි හැම වීඩියෝ එකක්ම තියෙනවා. ඉතින් මේ විදිහට මම අද වොච් එකක් අන්බොක්ස් කරනවා මගේ වොච් එක. මේ විදිහට යූසර් මැනුවල් එකක් තියෙනවා. මේ යූසර් මැනුවල් එක මම කියවන්න ඕනේ නැහැ කියලා හිතනවා. මොකද මේ කරන නිසා. ඉතින් මේ ස්ට්‍රැප් දෙකක් අපිට බලා ගන්න බලන්න තැඹිලි පාට එකයි කළු පාට එකයි. ඉතින් ඒක අයින් කරපුවාම අපිට අපේ චාර්ජර් කේබල් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට මැග්නටික් චාර්ජර් කේබල් එකක් තමයි තියෙන්නේ. මේක පැත්තෙන් දාගමු. ඊට පස්සේ අපේ මෙන්න කළු පාට රබර් මේ ස්ට්‍රැප් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ වොච් එක මේකට පැත්තකින් තියාගෙන මේ බොක්ස් එකේ ඇතුලේ නම් මුකුත් නැහැ. ඒ වයිස් අපි ඒක මේ විදිහට සෙට් කරගෙන පැත්තකින් තියාගමු. ඒ වයිස් මේ දින අපේ වොච් එක වයිස් අපි මේක ඔන් කරගමු. විදිහට ඕපන් වුණා. හරි. ඉතින් මේක හෙලෝ කියලා වටනවා GB 5. ඉතින් වයිස් මම මේකට SIM එකක් දාගෙන හම්බෙන්න. ඔකේ වයිස් මම SIM එක දාගත්තා. දැන් නම් SIM එකේ තියෙන ආල්ටෝ නැති මෙතන 5G සිග්නල් දෙනවා. මම හොට්ස්පොට් අරන් තියෙන්නේ. ඒ වොයිස් 51ක් බැටරි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ අපි මේකට මෙහෙම කරාම උඩට කරපුවාම තියෙන වලට මේ අර ෆෝන් වල වගේම ඩිලීට් කරන්න එකේ කියලා. ඊට පස්සේ මේ පැත්තට දකුණු පැත්තට කරපුවම ඔයාලට මේකේ ප්‍රොෆයිල් ඇප්ස් ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට Play Store, WhatsApp, YouTube, Google Chrome ඒ විදිහට කෝල් ගන්න පුළුවන් හැමදේම කියන මම මේ විදිහට YouTube එක ඕපන් කරගන්නවා. මේ විදිහට voice YouTube එක ඕපන් වුණා. ඉතින් මම මේ පැත්තට ගිහලා මගේ මේ මොකද්ද account එක ඕපන් කරගන්නම්. ඉතින් මේකේ තියෙන ඔයාලට පේනද චිල් විත් දේශාන් කියලා. ඒකෙත් මම හදාගෙන තියෙන මම ඒකට account එක ගත්තා. මේ තියෙන මගේ දැන් account එක ඉතින් voice free fire වීඩියෝ 3ක් තමයි තියෙන්නේ. මේක දාන්න කලින් ඉතින් මම වීඩියෝ කරලා ඉතින් හරි voice ඉතින් මම ෆෝන් එකෙන් තමයි මේක වීඩියෝ කරන්නේ. ඉතින් මෙන්න මේක පුපුවාම අපිට මේකෙන් දෙපාර තුන් පාරක් කරද්දී මේකේ මේ හෝම් එකට යටිනවා. voice ඊට පස්සේ මේ ඉරක් වගේ එකක් තියෙන ඒක පුපුවාම කැන්සල් වෙනවා. සියලුමදී එකපාරින් කැන්සල් වෙනවා. හරි voice ඊට පස්සේ මේ විදිහට මේ ෆෝන් එක අයිකන් එක ගිහම ඔයාලට කැමති නම්බරයක් මේක ටයිප් කරලා කෝල් එකක් ගන්න පුළුවන්. හරි voice ඉතින් එච්චරයි ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ තැඹිලි පාට කැලෙන් තමයි අපි SIM එක දාන්නේ. බස් ස්ට්‍රැප් දෙක මම දාගත්තා. හොඳට ඇදෙන ස්ට්‍රැප් දෙකක් තමයි මේකේ තියෙන හොඳ මේ අර මේවා තියෙන බස් මාතේ බැඳගත්තේ ගානට සෙට් වෙනවා. මේ අර හිල් තියෙන ස්ට්‍රැප් එක අපිට හොඳ පහසුයි. voice මේ දෙක ඔන් අපි ඔන් කරගත්තාම අපේ අපිට හොඳට ෆිට වෙලා තියෙනවා. හරි voice ඊට පස්සේ මේ විදිහට යූසර් මැනුවල් එකේ අපිට තියෙනවා මේකට ඇප් එකක් තියෙනවා voice. ඒ ඇප් එකෙන් පුළුවන් අපිට වොච් එක තියෙන තැන හොයාගන්න පොඩ්ඩක් මේ මෙන්න මේක ඉතින් voice අපිට ඒකෙන් ඕනේ නැහැ. මේකේ ඕන් කරගෙන ඇප්ස් වලට ගිහලා මෙන්න මේ මේ කහ පාටින් අයිකන් මෙන්න මේ උඩ එක ක්ලික් කරනවා. ඒකේ මේ විදිහට දෙවෙනි එක ක්ලික් කරගත්තුවාම මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට යටි ලකන් තිකන ඔයාලගේ වෙනස් වෙන්න පුළුවන්. ඊපස්සේ උඩ එකේ බුවාම මේ විදිහට ඒ අයිකන් එකේ ෆොටෝ එකත් එක්කම QR එක පෙන්නනවා. ඊපස්සේ මේ දෙවෙනි එක okay voice ඉතින් අද දවසට අපි එහෙනම් ගිහින් එන්නම්. තව දෙකක් මේකේ ප්‍රයිසස් කිව්වොත් මේකේ රුපියල් 15290ක් වගේ වෙනවා. මේක මම ගත්තේ තිලක වර්ධනකින්. voice okay එහෙනම් අද දවසට ගිහින් එන්න. bye bye set කරමු. ජය ජය වේවා. subscribe කරලා like කරලා comment කරලා අපිත් එක්ක එකතු වෙන්න.